සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම. ඉතින් මගේ යාළුවෝ හොඳින් නේද? කොහොමද ඉතින්? සිත හදන වැඩපිළිවෙලේ යෙදලා නේද ඉන්නේ? අද මං ආවා ඔයාලට තව පොඩි වැඩක් බාර දෙන්න. කලබල වෙන්න එපා. මං ඔයාලට ඔය තීන වැඩ පොදියට තව වැඩ දානව නෙමෙයි. මේ වැඩේ කරෝතින් ඔයාට නම් ලොකුම ලාභයක් තමයි හම්බ වෙන්නේ. ඔයා ඔය කරන ජොබ් එකටත් වඩා. මොකද්ද දන්නවද? යාළුවනේ, ඔයාට පුළුවන්ද මුරකරුවෙක් වෙන්න? ඔය ආයතනවල ඉන්නවා, එතකොට සමහර ගෙවල් වලත් ඉන්නේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. ඔයාලා බලන ඇති මම මොනවද කියන්නේ කියලානේ. අපේ මේ සිත නගරයකට සමාන කළොතින් ඒ නගරේ ඉන්න දොරටුව තියෙන්නේ. ඒ දොරටුව අසල ඉන්න මුරකරු කවුද? මුරකරු කියන්නේ යාළුවේ ඔයාගේ සිහිය, මනාව ප්‍රගුණ කළ සිත. ඉතින් අපිට පුළුවන්ද හොඳ මුරකරුවෙක් වෙන්න? අර මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න කියලා. එතකොට සිතට එන හැම සිතිවිල්ලක්ම හොඳට අවධානයෙන් බලාගෙන ඉන්න. ඒ හිතට හොඳ සිතුවිල්ලක් ආවොත්, ඒ කියන්නේ කුසල සිතුවිල්ලක් ආවොත්, කුසලයක් ආවොත්, ඒක ඔයා දිගටම පවත්වාගෙන යන්න. හදිසියෙන් කෝපය, ලෝභය, ඊර්ෂ්‍යාව වගේ අකුසල් සිතුවිලි ආවොත් ඒවා හොඳට හඳුනගන්න. හඳුනගෙන ඒක අතහැරලා කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ප්‍රඥාව වගේ කුසල් සිතුවිලි වර්ධනය කරගන්න. මේකට මොකද්ද දන්නවද බුදුදහම කියන්නේ? යෝනිසෝ මනසිකාරය. යෝනිය කියලා කියන්නේ උත්පත්ති ස්ථානයනේ. එතකොට උත්පත්ති ස්ථානය මනසිකාරය කරනවා. ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කරනවා. නැත්නම් ප්‍රඥාවෙන් අපි අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ සිතට එන සිතුවිල්ල අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳ එකක්ද නරක එකක්ද කියලා අපි හොඳට අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා යාළුවේ. අත්තාහි අත්ත නෝනාතෝ කොහි නාතෝ පරෝසියා අත්තනාහි සුදන්තේන නාතං ලබති දුර්ලභං. තමාට පිහිට තමාමය, වෙන කවරෙකු තමාට පිහිටවන්නේද? තමාව මනාව දමනය කරගත් කල්හි දුර්ලභ වූ පිහිට ලැබෙන්නේය. ඒ දුර්ලභ වූ පිහිට යාළුවනේ මේ සිත දමනය කර ගැනීම තමයි. සිත දමනය කරගන්න අපේ සිත සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ ටිකින් ටික නිවී යනවා යාළුවනේ. මේ වෙලාවේ මට තව දෙයක් මතක් වුණා. මොකද්ද දන්නවද? මතකද අපේ අම්මලා අත්තම්මලා පාවිච්චි කරන කුල්ල? මතකයි නේද? අපි මොනවද කුල්ලෙන් කරන්නේ? කුල්ලට හාල් ටික දාලා අවශ්‍ය දේ ටික අරගෙන බොල්වි, දූවිලි ඒ වගේ අනවශ්‍ය ඒවා අපි අයින් කරලා දානවනේ යාළුවේ. තවත් දෙයක් පෙනේර අපි කිරි ටික මිරිකලා කිරි ටික අරගෙන පොල් කුඩු ටික අයින් කරලා දානවනේ. ඒ වගේ අපේ සිතට එන සිතුවිලි කුසල් සිතුවිලිද අකුසල් සිතුවිලිද කියලා අපි හොඳින් අවධානයෙන් නිරීක්ෂණය කරලා
කුසල් සිතුවිලි නම් අපි ඒක තව වැඩි දියුණු කරගෙන අකුසල් සිතුවිලි නම් ඒක අපි මෛත්‍රී කරුණාව දයාව අන්න ඒ වගේ කුසල සිතුවිලි වලට පරිවර්තනය කරලා හොඳ මානසිකාරයක් කරන්න අවශ්‍ය වෙනවා යාළුවේ. ඉතින් මේ වගේ අපේ ජීවිතේ ලැබෙන හැම දෙයක්ම අන්ධ ලෙස පිළිගන්නේ නැතිව ධර්මාලෝකයෙන් නුවණින් විමසා බලලා අපේ සිත පිරිසිදු කරගෙනම ප්‍රඥාව දියුණු වෙලා මේ නිවන් මඟට ලංවන මාර්ගය අපි හෙලිපෙහෙලි කරගමු යාළුවේ. මේ විදිහට අපි දිගටම ප්‍රැක්ටිස් කරෝතින් පුරුදු කරෝතින් ඒ නිවන වැඩි ඈතක නෑ යාළුවේ. කල් දාන්න එපා. අද කරනවා හෙට කරනවා කියලා කල් දාන්න එපා. පස්සේ පසුතැවෙන්නට වෙයි. ඉතින් අදම පටන් ගන්න. දැන්ම පටන් ගන්න. මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට මේ නිවන් මඟ වඩන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි.